සුබ උදෑසනක් මගේ ආදරේ අනිය යාළුවෝ හැමෝටම සනජි ගාඩන් එකට ඔයාලා ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. අද මගේ ඩුබායි රෝසවලත් මල් ගොඩාක් හැදිලා තියෙනවනේ. හැබැයි වැස්ස හින්දා වෙන්නේ නැති මල් ටිකක් පොඩි වගේ. වෙනද නම් ලොකුවට මල් හැදෙනවා. මේ බලන්න කහ පාට, තද කහ, ලා කහ, තැඹිලි පාට. ඒ වගේ මේ පෝච්චියක් තියෙනවා මේ තද රෝස පාටයි කහ පාටයි. හරි ලස්සනයි අද පිපිලා තියෙනවා. ඒ වගේම බලන්නකෝ මගේ මේ දාස්පෙතිය මල් පිළිලා හරි ලස්සනයි මේ දාස්පෙතිය. එක බයි කලර් එකක් ඔයාලට පේනවා ඇති නේද? හරිම ලස්සනක් මේ මල් වලින් අපි මිදුලට එක් කරන්න ඉතින්. ඒ වගේම මේක මගේ බ්ලූ හවයි. මං හරි මාස කරන මල් වර්ගයක් තමයි මේ බ්ලූ හවයි කියන්නේ. හරිම ලස්සනයි. ඔයාලගේ ගෙවල් වලටත් කොහොම හරි මේ වගේ බ්ලූ හවයි මල් පැලයක් හොයලා හිටවල බලගන්න. බලන්නකෝ මිදුලම ලස්සන වෙනවා. මේකේ අමුතුම නිල් පාටක් තියෙන්නේ. පේනව නේද ඔයාලට? කීටි ගොඩාක් හැදිලා මේ මල් ගොඩාක් එනවා එකේ. ඉතින් මේ මල් පිපුණාම මිදුලට හරිම ලස්සනයි. මේ මගේ රෝස පාට චූටි වද මල් හැදෙන මේ මද ගහ. ඉතින් යාගෙත් හැමදාම මල් හැදෙනවා. මේ මල් ගහ නම් මම නෙමෙයි ඇත්තටම හිටෙව්වේ. මේ මං වගේ මගේ පුතත් පොඩි කාලේ ඉඳලා ආසයි මල් හදන්න. ඉතින් එයා තමයි මේ මද ගහ මේ හැදුවේ. මේක දැන් ගොඩාක් ඉති දාලා හැදිලා මේ ගහක් දැන් ගොඩක් කල් වෙනවා. ඉතින් එයා කැමති නෑ මේකේ ඉත්තක්වත් කප්පාදු කරනවට. එයා ගොඩක් ආසාවෙන් මල් හදන්නේ. බලන්න ඉතින් මේ වදමල් වලත් හරිම ලස්සනයිනේ. එයා ලොකුවට පිපෙන්නේ නැහැ උනාට හරිම ලස්සනයි එයා පිපුණාම. ඒ වගේ මෙයත් මගේ මිදුල ගොඩාක් ලස්සන කරන මල් වර්ගයක්. ඔයාලා බලන්නකෝ. එයාගේ හරිම ලස්සනයි. ගොඩාක් තද කහ පාටක් නෙමෙයි එයාගේ තියෙන්නේ. හරිම ලස්සන කහ පාටක්. මේ බලන්න. ඉතින් එයාත් හැමදාම මගේ මිදුලේ මල් දෙනවා. මගේ මිදුල ලස්සන කරන්න ගොඩාක් එයා මට උදව් කරනවා. ඉතින් බලන්නකෝ. ඔයාලත් මං කිව්වා වගේ මෙයාත් ලස්සනයි නේද? මේ මගේ දම්පාට කුවේලියා කුමරිය. එයත් හැමදාම මල් දෙනවා. මෙයාගේ බලන්න පොහොට්ටු ගොඩාක් තියෙනවා. කුවේලියාවල අපිට සුදු පාට, රෝස පාට, දම් පාට මේ පාට තුනෙන් තමයි මේ මල් දැක ගන්න පුළුවන්. ඉතින් මගේ ළඟ සුදු කුවේලියා එකෙත් අද මල් පිපිලා. එන්නකෝ මාත් එක්ක සුදු කුවේලියා මලුත් පෙන්නන්න. මේ තියෙන්නේ මගේ සුදු කුවේලියා කුමරිය. බලන්න එයාගේ තාම පොඩි පැලයක් තියෙන්නේ. මට මේ ඵලේ නම් මම මේ සල්ලි වලට ගත්තේ නෑ. මගේ ආදරණීය මිතුරියක් තමයි මට මේ මල් පැලේ දුන්නේ. ඉතින් මම ඔයාවත් ආදරෙන් මේ වෙලාවේ මතක් කරනවා. හරිම ලස්සනයි රුවේලියා සුදු පාටත්. මේ මගේ තැඹිලි පාට එක්සෝරා මල්. බලන්න එක්සෝරා මල් වල හරිම ලස්සනයි. ඒකෙත් මල් චූටි මල් ගොඩාක් දෙනවනේ. ඉතින් මේකත් මගේ තද රෝස පාට එක්සෝරා එක. ඒකේ නම් දැන් තාම මල් පිපිලා නෑ. ඒත් පොහොට්ටු ගොඩාක්ම තියෙනවා. ඉතින් තව මගේ ළඟ තියෙනවා රෝස පාට තව එක්සෝරා මල් එකක්. එන්නකෝ මාත් එක්ක. ඒකත් අපි බලමුකෝ. මේ මගේ රෝස පාට එක්සෝරා මල් එක. ඉතින් එයාගේ ගොඩාක් මල් හැදිලා තියෙන්නේ අද. බලන්නකෝ. අද නම් හරිම ලස්සනයි. කහ පිරෙන්නම මට එක්සෝරා මල් අද දීලා තියෙන්නේ. ඉතින් හරි ලස්සනයි එයා. මේ මගේ අනිත් එක්සෝරා එක. ඒකේ මල් හැදෙන්නේ චූටි මල්. නිකන් රෝස මල් චූටි රෝස මල් වගේ. ඒක ගොඩාක් මල් හැදෙනවා පොකුරකට තමයි හැදෙන්නේ. ඉතින් බලන්නකෝ එයත්. මේ මගේ රෝස පබළු ගහ. එයත් උස්සට පඳුරක් වගේ හැදෙන්නේ. ඉතින් එයත් අපේ මිදුලකට අලංකාරය කරන්න ගොඩාක් උදව් වෙන මල් වර්ගයක්. ඉතින් අපි මේ මල් හදන්න ආස ඔයාලට මං කියන්නේත් මේ රෝස පබළු ගහක් ඔයාලගේ ගෙවල් වලත් ලස්සනට හදාගන්න. මේ බලන්නකෝ මෙයා මේ නිතර කප්පාදු කරලා හැදුවම හරිම ලස්සනයි. මට මේ වැස්සත් එක්ක මේ දවස් ටිකේ මෙයාව කප්පාදු කරන්නම් බැරි වුණා. ඒකයි මේ එයා උස ගිහිල්ලා තියෙන්නේ. ඉතින් එයාව ලස්සනට තවමට කපලා අපි හැදුවාම එයාගේ මල් ගොඩ පිපෙනවා. හරිම ලස්සන රෝස පාටක් එයාගේ තියෙන්නේ. එයත් අපේ මිදුල ගොඩාක් ලස්සන කරන්න උදව් වෙන මල් වර්ගයක්. තව දෙයක්. මෙයාගේ මේ මල් කිනිත්ත මේ මල් පළ වුණාට පස්සේ අපි මේ චූටි මේ ඉත්ත කපන්න ඕනේ. නැත්නම් මේ බලන්නකෝ මේ වේලිලා
මේ ගහේම පද මේ වුණාට පස්සේ මේ ඒක ගහේ තියෙන ලස්සන නැති වෙනවා. ඉතින් ඒ නිසා මට මේ දවස් ටිකේ නම් මේ මං වෙනද නම් නිතරම කපනවා මේවා අපි කපලා ඉවත් කරන්න ඕනේ. නැත්නම් මේව දුඹුරු පාටල වේලුනාම අර කොච්චර මේ මල් පිපුණත් අර මල් වල ලස්සන නැති වෙනවා. ඉතින් මට මේ දවස්වල කරන්න මේ වැස්සත් එක්ක මිදුලට ඇවිල්ලා මේ ගස් වල මේට සාත්තු කරන්න බැරි නා ඒකයි ඉතින් මේ ඔයාලත් ඔයාලගේ මිදුල එහෙම හදලා තියෙනවා නම් ඒ මල් ටික පද වුණාට පස්සේ ඒ චූටි කින්ත කපලා හදාගන්න. එතකොට තමයි ඒක ලස්සන වෙන්නේ. මේ මගේ බ්ලීඩින් මල් කුමරිය. මෙයාගේ සුදු පාට මලේ රතු පාට චූටි මලකුත් තියෙනවා. මෙයාගේ තව එක පාටක් තියෙනවා රතු පාට. ඒකත් හරිම ලස්සනයි. දැන්ට නම් මගේ ළඟ ඒ පාට නෑ. දැනට මගේ ළඟ තියෙන්නේ මේ සුදු පාට මේ මල් වල විතරයි. ඉතින් බලන්නකෝ එයා ගොඩාක් ලස්සනයි. එයා අපිට මල් ආරුක්කුවක වුණත් මේ මිදුලේ ලස්සන කරන්න හදා ගන්න පුළුවන්. එයාත් මිදුලකට ගොඩාක් මේ ලස්සනක් එක්කන්න මල් වාගයක්. ඉතින් ගෙදරකට මල් හදන ඔයාලට විශේෂයෙන් එකතු කරගන්න ලස්සන මල් වාගයක් තමයි මේ බ්ලීඩින් හાર્ට් කියන්නේ. ඉතින් මේ රතු මල් කුමරියත් හරිම ලස්සනයි. හැබැයි එක දෙයක් මෙයා දවල් 12 වෙනකොට මෙයාගේ මල් හැයිලා යනවා. ඒ වුණාට මෙයා මේ වගේ මේ පෝච්චියක හැදුවාම ගොඩක් ලස්සනයි. ඉතින් මම මෙයාව හදලා තියෙන්නේ කොටයක් උඩ තමයි මම මේ පෝච්චිය තියලා තියෙන්නේ. එතකොට මෙයාගේ ඉති වලින් ඉති පහලට වැක්කෙilla වටේට මල් හැදුනහම ගොඩාක්ම ලස්සනයි මෙයා. මේ මගේ තැඹිලි පාට ලිප්ස්ටික්. ලිප්ස්ටික් අපිට පාටවල් කීපයකින්ම මේ හදා ගන්න පුළුවන්. තැඹිලි පාට, රතු පාට, ඒ වගේම රෝස පාට, ඒ වගේම කහ පාට, තවත් ලිප්ස්ටික් වර්ග කීපයක්ම තියෙනවා. ඉතින් ලිප්ස්ටික් අපිට මේ හැඟින් පොට්ටල ගහක වුණත් එල්ලලා හදා ගන්න පුළුවන්. ලිප්ස්ටික් කියන්නේත් අපේ මිදුලට මේ ගොඩක් මේ ලස්සනක් එක්කන්න මල් වාගයක්. ඉතින් මගේ මේ රතු පාටම ලිප්ස්ටික් වල පොහොට්ටු පහුගිය දවස්වල ගොඩාක් තිබුණා. අනේ පොහොට්ටු හැදෙන්න දෙන්නේ නැහැ. අපේ මේ වත්තට ගොඩාක් ලේන්නු වෙනවා. ඉතින් ඒ ලේන්නු ඇවිල්ලා මගේ ලිප්ස්ටික් පොහොට්ටු ටික ඔක්කොම කාලා දාලා යනවා. ඉතින් මේ දෙකේම තිබ්බ පොහොට්ටු වල එක මලක්වත් පිපෙන්න උනේ නැහැ. මේ තැඹිලි පාට මල් මේ ලිප්ස්ටික් එකේ විතරයි යන්තම් මේ පොඩ්ඩක් මල් පිපිලා තියෙන්නේ. ඒ වගේ මේ මගේ ටැකෝමා මේ කහ පාට මේ ටැකෝමා එක. මේ වගේ ටැකෝමා තව තැඹිලි පාටෙකුත් තියෙනවා මල් ළඟ. මේ යාගේ නම් දැන් මල් නැහැ. යාගේ මල් පොහොට්ටු විතරයි තියෙන්නේ. ඉතින් එයාගේ ටැකෝමෙගෙත් වර්ග කීපයක් තියෙනවා. මේ මල්ලට අමතරව මේක කහ පාට මේ ටැකෝමා එක. ඉතින් එයත් ගොඩාක්ම ලස්සනයි. මගේ මිදුලේ එයත් බිම හැදුවාම ලස්සනට උසට හැදෙන මල් වර්ගයක්. බලන්නකෝ. ඔයාලා එයත් ලස්සනයි නේද? ඉතින් එන්නකෝ මං ඔයාලට මගේ මේ මැන්ඩවිලා මල් ටික පෙන්නන්න. මේ බලන්නකෝ. ලා කහ පාට මැන්ඩවිලා. එයා හරි ලස්සනයිනේ. ඉතින් මේ මගේ රෝස පාට එයා නම් තාම පොහොට්ටුවක්. එයා දැන් පිපෙමින් එන්නේ. ඉතින් මේකෙත් ගොඩාක් පොහොට්ටු තියෙනවා. මේ මගේ සුදු මැන්ඩවිලා. එයා නම් හැමදාම මල් දෙනවා. මල් වලදින්නේ නැහැ මගේ මේ මැන්ඩවිලාවල නම්. මැන්ඩවිලා හරිම ලස්සනයි මිදුලකට. මොකද එයාගේ මල් ගොඩක් ලොකුයිනේ. ගොඩක් මේ මල් හැමදාමත් මල් දෙන මල් වාගයන්නේ. ඉතින් අපේ නිවසකට මැන්ඩවිලා මේ මල් හදාගත්තාම අපේ මේ මිදුල ගොඩාක් ලස්සන කරන්න පුළුවන්. වගේ මේ මගේ රෝස පාට මැන්ඩවිලා. ඉතින් බලන්නකෝ කොච්චර ලස්සනයිද කියලා. ඒ වගේම බලන්න මගේ මේ සුදු ඕකිඩ් එක. එයා දැන් පිපිලා දැන් සති ගාණක් වෙනවා. නාට හරිම ලස්සනට එයා මේ තාමත් පිපිලා තියෙනවා. ඉතින් ගොඩාක් අය හදන්න ආස කරන මල් වර්ගයක් තමයි මේ ඕකිඩ් කියන්නේ. මේ උඩ වැඩියා කියන්නේ ඉතින් මේ මල් පිපුණාම මාසයක් විතර තියෙනවනේ. ඉතින් ඒකයි හැමෝම මේ උඩ වැඩියා ඕකිඩ් හදන්න මේ ආස කරන්නේ. පෙන්ටාස් කියන්නේත් අපේ මිදුලක් ලස්සන කරන්න හදන්න පුළුවන් ගොඩක්ම මේ හොඳ මල් වර්ගයක්. ඉතින් පෙන්ටාස් මේ බලන්නකෝ මගේ මේ රෝස් පාට මේ පෙන්ටාස් එක මේ සුදු පෙන්ටාස් එක. ඉතින් පෙන්ටාස් වල ගොඩාක් පාට තියෙනවා. ලා රෝස පාට වගේම දම් පාට වගේ මේ ගොඩක් ලස්සන මේ මල් තියෙනවා. ඉතින් පෙන්ටාස් ලස්සනට අපිට පඳුරක් වගේ හදා ගන්න පුළුවන්. ඉතින් පෙන්ටාස් කියන්නේත් අපේ මිදුල ලස්සන කරන්න මේ අපිට එක් කරගන්න පුළුවන් ඉතාමත් ලස්සන මල් වර්ගයක්. ඉතින් මල් හදන්න ආස කරන ඔයාලට ලස්සනට මිදුලක් නිර්මාණය කරගන්න හොඳ මල් වර්ගයක් තමයි මේ මල් වර්ගය. බලන්නකෝ මේ මල් කොච්චර ලස්සනයිද කියලා. මේ මල් වර්ගයේ කියන නම තමයි ට්‍රොපිකල් සේජ් කියන්නේ. මේ මල් පඳුරක් විදියට හැදෙන්නේ ගොඩාක් උස යන්නෙත් නැහැ.
හැබැයි එක පැලයක් හදාගත්තොත් ඊට පස්සේ මේවා තියෙන බීජ වලින් අපිට ගොඩාක් පැල හදාගන්න පුළුවන්. ඒක හරිම ලස්සනයි මල් වගේ බලන්නකෝ මල චූටි වුණාට ඉති ගොඩාක් දාලා හැම ඉත්තකම මේ වගේ මල් හැදෙනවනේ. ඉතින් මේ ට්‍රොපිකල් සේජ් එකේ තව පාට තියෙනවා. ඉතින් එන්නකෝ මම ඔයාලට තවත් පාටක් පෙන්නන්න. මේ මගේ ළඟ තියෙන ලාරෝස පාට ට්‍රොපිකල් සේජ් එක. මේ මං දැන්ට නම් මේ තියෙන පොඩි පැලයක්. ඉතින් මේ බලන්නකෝ ඒකත් හරිම ලස්සනයි නේද? මේ මගේ සුදු පාට මල. මේ ඉතින් මේ මම මේ එක පෝච්චියේ මේ රෝස පාට දෙකකුයි සුදු පාට දෙකකුයි මේ සුදු පාට පැලයකුයි හදලා තියෙනවා. ඉතින් මේ පැලේ ගිහිල්ලා එකට පඳුරු දාලා හැදුනහම ඒකේන පිපෙන මල් ගොඩාක්ම ලස්සනයිනේ. ඉතින් එන්නකෝ මගේ ළඟ තවත් පාට තියෙනවා ට්‍රොපිකල් සේජ්. අපි ඒවත් බලමුද? මේ මගේ තද තැඹිලි පාට ට්‍රොපිකල් සේජ් එක. අද නම් මෙයාගේ තියෙන එක මලයි. පහුගිය දවස්වල නම් එයාගේ මල් තිබුණා. ඉතින් එයා ගොඩක් ලස්සන පාටක්. ඔයාලට පේනවා ඇතිනේ. ඉතින් මෙයාලට නම් ඇත්තටම තද අවුව ඕනේ. තද අවුවට තමයි මෙයාලා මල් ගොඩාක් දෙන්නේ. ඉතින් එන්නකෝ මගේ තව පාටක් පෙන්නන්න. මේ බලන්නකෝ. මෙයාත් ලස්සනයි නේද? මෙයාගෙත් ගොඩාක් පොහොට්ටු තියෙනවා. ඉතින් මේ අපිට මිදුලක් ලස්සන කරන්න හදන්න මේ පුළුවන් හොඳම ශාකයක් මේ මල් වර්ගයක් තමයි මේ ට්‍රොපිකල් සේජ් කියන්නේ. ඉතින් මේකේ තියෙන හැම පාටකින්ම අරගෙන හැදුවාම ගොඩක් ලස්සනයි. මිදුලට ලොකු අලංකාරයක් එක් කරනවා. මොකද මෙයාගේ ගොඩාක් මල් දෙනවනේ. ඉතින් අනිත් ටික හැමදාම මෙයා අපිට මල් දෙනවා. ඒ නිසා හොඳම මල් වර්ගයක් තමයි මේ මල් වර්ගය. එන්නකෝ මම ඔයාලට මගේ කටුරැති පොපි මල් ගහ පෙන්නන්න. ඒ මල් ගහේ හැමදාම මල් ගොඩාක් හැදෙනවා. මම මේ කටු නැති පොපි එකක් නම් කවදාවත් පොහොර දාන්නේ ඒ වුණාට කවදාවත් මේකේ මල් වැරදෙන්නේ නැහැ. තද අවුවේ තමයි මම මේ පොපි එක හදලා තියෙන්නේ. ඉතින් බලන්නකෝ කොච්චර ලස්සනක්ද මේ රතු පාට පොපි එක අපේ මිදුලට එක් කරන්නේ කියලා. ඔයාලගේ මිදුලෙත් මේ මම නම් හිතන්නේ පොපි මේ කටු නැති පොපි එක හදලා ඇති නේද? ඉතින් අද ඔයාලා මගේ මිදුලේ පිපිලා තියෙන මල් නරඹන්න ඇතිනේ. ඉතින් මම දන්නවා මං වගේ මේ ගොඩාක් ආසාවෙන් මල් හදන ගොඩාක් අය ඉන්නවා කියලා. ඒ වගේම මේ මල් හදන්න ආස වුණත් මල් හදන්න කාලයක් නැහැ කියලා හිතන අයත් ඉන්නවා. ඉතින් එහෙමනම් හිතන්න එපා. මොකද අපි නිකන් කාලේ අපත යවන වෙලාවල් ගොඩක් තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට ඔයාලට චූටි වෙලාවක් අරගෙන මේ මල් පැලයක් දෙකක් ඔයාලගේ මිදුලේ හදා ගන්න පුළුවන්. ඉතින් ගොඩාක් මල් හදන්න කාලයක් නැති අයට පොඩි මේ කාලයක් අරගෙන මේ ගොඩක් මල් නැතත් පොඩ්ඩක් මල් ඔයාලගේ මිදුලේ හදන්න පුළුවන්. ඉතින් මල් හදන්න ලොකු වෙහෙසක් වෙන්න ඕනේ නෑනේ. මොකද ඒකට අවශ්‍ය වෙලාවට පොහොරයි වතුරයි යෙදුවාම හරි. තව දෙයක්. හැබැයි ඉතින් පුළුවන් අයට නම් මේ මං කියන දේත් හොඳ කරොත් ගොඩක් හොඳයි. මොකද අපි මල් හදලා පැත්තකට කරලා තියනවට වඩා අපි මේ මල් වලට ආදරේ කරන්න ඕනේ. එතකොට තමයි එයාලා අපිට ගොඩාක් මල් දෙන්නේ. මොකද එයාලාට ආදරේ කරනකොට එයාලත් අපිට මල් ගොඩක් දෙනවා. ඉතින් ඒක තමයි ගොඩක් මල් පිපෙන්න රහසත්. ඉතින් අනිත් එක තමයි මේ මල් හදනවා කියන්නේ හරියට භාවනාවක් වගේ. හිත නිවන භාවනාවක් වගේ. ඉතින් මං අහලා තියෙනවා ගොඩාක් රෝග සුව වෙන්නත් මල් හදීම මේ ගොඩක් මේ පිටුවහලක් වෙනවා කියලා. ඉතින් ඔයාලා මල් හදන අය නම් දන්නවා. ඉතින් මල් හදනකොට අපේ හිතට එන සතුට මලක් පිපුණාම හිතට එන සතුට ඒ වගේම මල් හදන අයට ඒ මල් හදන්න ගත්තට පස්සේ ඒක ලොකු ඇබ්බැහියක් වගේ. ඉතින් කොච්චර මල් හැදුවත් මදි. ඉතින් ඒ වගේම ඉතින් මං මල් හදන්න උනන්දුවෙන් ආසාවෙන් ඉන්න අයට කියන්නේ. ඉතින් ඔයාලට පුළුවන් විදියට මල් හදලා මිදුලේ බලන්නකෝ. එතකොට ඔයාලටත් ගොඩාක් ආස හිතෙයි. මේ වගේ මගේ මිදුල වගේම ලස්සන මිදුලක් ඔයාලටත් හදාගන්න පුළුවන් වෙයි. ඉතින් එහෙනම් අද මම මේ ඔයාලට ලස්සන මල් ටිකක් ගෙනාවේ. අද මිදුල පිපිලා තියෙන. ඉතින් ආයෙත් දවසක තවත් මල් ටිකකින් මම ඔයාලා හමුවට එන්නම්කෝ. ඉතින් අදට මම ඔයාලගේ ගෙදරින් ගිහින් එන්නම්. සතුටින් පරිස්සමින් ඉන්න. ඒ වගේම මාව ලයික් කරන්න, කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මම ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.